හායි බෝවන් යාළුවනේ කොහොමද? මම ඉන්න දැන හිතාගත්තේ ඇයිද ඔයගොල්ලන්ට? නෑ. ඔයගොල්ලෝ මෙලහටත් දන්නේ නැති මම මොකටද යන්නේ කියලා. ඔන්න මම ඉන්නේ මේ කන්තලේ දැන්. කන්තලේ වැව ගාව. අද යනවා වෙනස්ම වැඩකට යනවා මං ඉන්නේ. අද පොඩ්ඩක් පරක් වුණා. දැන් වෙලාව 5 මාට විතරදී අපි යන්න ඕනේ. අන්න අර ඔයගොල්ලන්ට පේනවනේ මෙන්න මෙතනින් ඈතින් පේනවා පොඩි දූපත. අන්න එතෙන්ට තමයි අපි යන්නේ. අපි යන්නේ අද බයිකේ ඔන්න ඔහොම වටේට යනවා. යාළුවෝ යනවා අතන. හලෝ මගේ රත්තරන් යාළුවනේ. පරණ යාළුවෙක් ඉන්නේ මාත් එක්ක. බයික් එකේ මේ හරිය පොඩ්ඩක් මේ වෙන ගතියක් තියෙනවා. දැන් මේ අපි මෙන්න මේ පැත්තෙන් තමයි ආවේ. මේ පොඩ්ඩක් ඇරෙනවා. මේ එයා බස්සලා එයා යනවා ඉස්සර වෙලා. මම මේ වටින් යනවා දැන් අර දූපත පැත්තට. එහෙනම් අපි එතෙන්දී හම්බෙමු. අපි බලමු මොකද්ද මේ වෙනස් වැඩේ කියලා. ඇඳලා එන්න වීඩියෝ එකත් එක්ක ඔයගොල්ලෝ. එහෙනම් අපි යන් දැන් කැම්ප් කරන තැනට. පේනවද? මේ හරිය ටිකක් කෙරෙනවා. මම හිතන්නේ වතුර වැඩි කාලෙට මෙහි වතුර පිරෙනවා. යාවා කොට්ටකට අපි ටෙන්ට් එක ගහන්න යන්නේ ළමයි. අද තියෙන්නේ රෂිය ගලු ටෙන්ට් එක. අවුරුදු කීයද? කමාරන්නේ. පළවෙනි පාට තමයි ගහන්නේ. අපි දැන් තැනට ඇවිල්ලා ටෙන්ට් එක ගහගත්ත ඉක්මනට මේ කළුවර වැටෙන්න කලින් අපි බැලුවේ මෙතන තමයි හිතාගෙන ඉන්නේ අපි පිනිමැලේ ගහන්න. මොකද මේ අලියනවල මේ හරියට මෙතන ඉස්සරහ තියෙන තලදා ඒක ඇතර මේ අලියනවල අපි මේ පිනිමැලේ ගහගමු ඉක්මනට මේ තර ටික එක්කව කරගෙන කටේදී හැම තැනම මම උදේට වෙන්නන්න මෙතන වටපිටාව පොඩ්ඩක් ලස්සන. දැන් පොඩ්ඩක් මේ කළුවර වෙලා තියෙන්නේ. උදේට මාර ලස්සනයි මේ වටේ. මේ ඔය වටේ තාක්ක හැම තැනම වටේ. එහෙනම් අපි ඉක්මනට දර ටික ප්ලාස්ටි කරගෙන ඉනිමලේ ගහන්න මේ ප්ලාස්ටි කරගමු. අපිට අද කැම්ප් දාගන්න තියෙනවා. ඉක්මනට දර ටිකක් ලෑස්ති කරගෙන ඉනිමලේ ගහගමු. අපි දැන් කෑම හදන්න පටන් අරගෙන තියෙන්නේ. තමයි මෙතන චිකන් එක කැපෙන ගමන් තියෙන්නේ. මෙතන තියෙනවා මඤ්ඤොක්කා.
අද මඤ්ඤොක්කයි චිකනුයි. එහෙනම් මේ ටික ඉක්මනට සුද්ධ කරගෙන අපි කැම ටික ලෑස්ති කරගමු. හදාගත්තු කෑම එක කන ගමන් තියෙන්නේ. අපි ඉන්නේ රැට මඤ්ඤොක්කයි සම්බෝලයි චිකන් මම කන්න නිසා දාගත්තේ නෑ. එතන එන කමු අපි. Kan අපි කන්තලේ වැවලන් ඉඳලා රාත්‍රියේ ඉඳලා එනවා. එහෙනම් ඔයාලට good night. Good morning ළමයි. මෙන්න තියෙනවා අපි කැම්ප් කරපු ස්පොට් එක. ඊයේ බයික් එකේ මෙතෙන්ට ආවම අපි දින බයික් එකේ දිනවා එතන. වතුර අඩු නිසා මේ හරිය මේ වෙන්න පුළුවන් මේ. නැත්තම් මේ හරියට වතුර එනවා. දැන් ඉර වගගෙන එනවා. මේ ඊයේ මම ඔයගලන්ට කිව්වනේ මේ අපි පොඩි වැඩකට ආවේ කියලා. අපි ආවේ කන්තලේ ආවේ කයාකින් කරන්න. මේ දැන් මේ පැත්තට යන්න ඕනේ මේ. අපි කිව්වේ 7:00 විතරදී මේ පැත්තට එනවා කියලා අයියට. මේ අපි දැන් උදේට කණ්ඩ යන්නේ අඹ. ඔයගොල්ලෝ තේහෙන් බොනවා දකින්න ඉතින් අපි අඹ ගෙනල්ලා තියෙනවා. අපි ඉතින් අඹ කපුම්. අපි කනවා ළමයි උදේට අඹ. අද උදේට අඹ තියෙන අපිට. බලන්න ලස්සන මේ රටේ. අද මේ කාක්කෝ ඉන්න හැමතැනම. ඊයේ මම ඔයගොල්ලන්ට අපේ අලුත් යාළුවෝ දෙන්නා හඳුන්වලා දෙන්න බැරි වුණානේ. මේ ඉන්නවා මේ ගමේ මල්ලිලා දෙන්නේ මගේ යාළුවෝ දෙන්නේ.
ඉන්න මෙතන පසින්දු ඉන්නවා මෙතන පායි පාරක් දාපන් යකෝ අම කෑල්ලට ලැජ්ජාව මෙතන ඉන්නවා අපේ මොකක් චානුක මල්ලි ඒ දෙන්නා මෙහෙ කන්තලේ මගේ යාළුවෝ දෙන්න මෙතන ඉන්නවා රසි හායි මම ගල්ලා කන්න හරි ආ බයි අනේ ගානි දෙන්න kamu apa yang ගලයි නටල් ගන්න බෑ අපි දැන් තමයි යන්න පිටත් උනේ ඔය යන ගම ඉන්නේ කයාකින් කරන්න ටිකක් පරක් වුණා මේ අපි ලෑස්ති ඔයගලන්ට පේනවද ලස්සන තියෙන අපි ඊ ආවේ මේ පාරෙන් තමයි අපේ කට්ටිය යනවා අර පැත්තේ පේනවද ඔයගලන්ට ඒ කට්ටිය යනවා kayak aku nyandani setia malah buat first time pakai adde gitu බලමුනේ කොහොමද කියලා මම මේකේ විස්තර ටික දාන්නම් ඔයගලන්ට මේ කන්ටැක්ට් නම්බර් එකත් එක්ක ඒක කතා කරලා ඔයගොල්ලෝ සෙට් කරගන්න වැඩි මෙතන ආව ඔව් නැත්තම් නියම මේ ටිකක් තව උදේ එන්න තිබ්බේ නැත්තම් හවස් වගේ ඔයගොල්ලෝ එනවා නම් උදේ මෙන්න උදේම එන්නේ හොඳයි ඔකට සන්රයිස් එක බලන්න පුළුවන් නැත්තම් හවස් වගේ සන්සෙට් එක සෙට් කරගෙන කායකින් පාරක් දාන්නේ අපි පිටත් වුණා ළමයි. ඒක මරුනේ.
අපි යනවා kayaking. අපි දැන් ආයෙත් යනවා පටන් ගන්න තැනට. මාර අවුවක් තියෙන්නේ. අනේ ගත්තා. අපි හිටියන්න අතන දූපතේ ඉස්සල්ලා තේනවද ඔයගොල්ලන්ට මේ හරි හොයද නෑ දාන්න අපේ අනිත් දෙන්නේ හැවත් යනවා තේනවද ඔයගොල්ලන්ට මේ පැත්තට එන්නලු එහෙම මහන්සි දැන් ටික අබල් ගහලා මාරම එක්ස්පීරියන්ස් එක මේක ඔයගොල්ලෝ එනවා නම් එක්ක උදේ වරුවේ නැත්තම් හවස් වරුවේ එන්න අවුවේ පදින්න අමාරුයි පැයකින් අපි දැන් kayaking කරලා ඉවරයි. අපි යනවා ඊට පස්සේ කොහෙද? යනවා වේකන්දර. මේගොල්ලෝ ගෙදර. මේගොල්ලෝ ගෙදර යනවා. වැවේ දෙපැත්තයි. පාර ටන්කින් පාර. මේ ගෙදරට යන්න ඕනේ බා. අවස් වෙන්න ගාලේ. මේ ඉන්නේ. මොකද්ද මේකේ වුණා. එයාගේ නම්බරේ දාන්නවා ඔයගොල්ලෝ කතා කරලා විස්තර දැනගන්න. මේ තියෙන මේකේ නම kayaking boat ride. මේකේ නම adventure මොකද්ද? මොකද්ද වෙන්නේ නම මේකේ adventure? අපේද? ඔව්. දාලා තියෙන අග්බෝ ඇඩ්වෙන්චර් කියලා. අග්බෝ adventure. නම්බරේ දානවා වගේ.